ආනන්ද ශෝක නොකරන්න. මා මෙලොවට පහළ වූ එකම බුදුවරයාණන් නොවෙමි. එමෙන්ම අවසන් බුදුවරයාද නොවෙමි. මේ මහා භද්‍ර කල්පය තුළම තවත් එක් බුදුවරයෙකු පහළ වන්නේය. උන්වහන්සේ ශීලයෙන් අනුමය, බුද්ධියේ ඵලයෙන් අග්‍රය, මානව දයාවේ ප්‍රතිමූර්තිය වන්නෝය. අත්‍යන්ත සත්‍ය පහදා දෙසා වදාරනු ඇත. නැවත බුදුසසුනක් අරඹනු ඇත. එහි ආරම්භයේද අවසානයේද එකසේ දීප්තිමත්ය. උන්වහන්සේ මනා පැවතුම් ඇති සපුරා පූජනීය වූ ශාස්ත්‍රූවරයෙකි. මගේ අනුගාමික ශ්‍රාවකයෝ දහස් ගණනකි. එහෙත් මේ භද්‍ර කල්පයේහි අවසන් බුදුවරයාගේ අනුගාමික ප්‍රජාව අසීමිතය, අනන්තය, අසංඛ්‍යය. උන්වහන්සේ මෛත්‍රී බුදුරදුන් ලෙස